ආයුබෝවන් හැමෝටම අපි අද කතා කරන්නේ කාර්මික ශිල්පියෙක් තමන් කරන කාර්යයන් වලට මුදල් අය කරන්නේ කොහොමද කියන කාරණා සම්බන්ධව. මට පොඩි කවියක් මතක් වෙනවා. මව්පියවරු මට දුන් දන නිම වූ කල වේ අසරණ. ශිල්පය මා දෑති රැඳුන රැක දෙයි මට හිමි වූ දන. අපිට දෙමාපියෝ දායාද විදිහට සමහරලාට අපිට වත් පොහොසත්කම් උරුම කරලා දෙනවා. මිල මුදල් දෙනවා. සමහරට ඉඩකඩම් දෙනවා. අපි කරන වැඩේ ඒවා විය පැහැදම් කරලා කාලා බීලා සාමාන්‍ය විදිහට ඉන්නවා. ඒ වුණාට ඒවා ඉවර වෙනවා යම් කාලෙක. ඒවා ඉවර වෙන්නේ නැතුව ඒවා වැඩි දියුණු කරගෙන පවත්වාගෙන තවත් මුදල් උපයන්න පුළුවන් වටිනා දෙයක් තමයි අපි දෑති හැකියාව. අපේ channel එක තුලින් අපි කතා කරන්නේ හැම වෙලේම දෑති හැකියාව, ශිල්පීය දැනුම ඒව සම්බන්ධව. ඉතින් මෙහෙම ශිල්පීය දැනුමක් තියෙනවා නම් අපිට දෙමාපියෝ උපයලා දීපු ධනය, සල්ලි, දේපොළ ඒවා තවදුරටත් දියුණු කරගෙන මේ අපේ එදිනදා ජීවිතේටත් සුඛෝපභෝගී විදිහට ගත කරන්න මුදල් උපයා ගන්න පුළුවන් මේ ශිල්පයෙන්. ඉතින් අපි අද කතා කරනවා කාර්මික ශිල්පියෙක් තමන් කරන කටයුතු වලට, තමන් කරන රිපෙයාර් වලට මුදල් අය කරන්නට ඒ මුදල් අය කරන ක්‍රියාවලියේදී සැලකිය යුතු කාරණා සම්බන්ධව මම මේක වීඩියෝ එකක් විදිහට ගෙනෙන්න කල්පනා කරේ. අපේ කණ්ඩායමේ ගොඩාක් දෙනෙක් මට කිව්වා මේ අපෙන් ප්‍රශ්න අහනවා කියලා මේ සල්ලි අය කරන්නේ කොහොමද කියලා. මටත් පුද්ගලිකවම කතා කරලා එක එක අහනවා මේ සර් මේ රයිස් කුකර් එකක් හැදුවා මේකට ඉස්සරවම කීයක් අය කරනවද කියලා වගේ ප්‍රශ්න අහනවා. ඉතින් මං මේ අය කිරීම සම්බන්ධව ඇත්තටම මමත් මුදලක් අය කරනවා, රිපෙයාර් කරන ඒ වගේ ඒ අය කිරීම සම්බන්ධව තියෙන අත්දැකීම් ඔබත් එක්ක බෙදා ගන්න ඕන කියලා කල්පනා කරපු හින්දා මේ වගේ වීඩියෝ එකක් කරන්න අදහස් කරා. අපි මෙහිදී කරුණු කීපයක් මම පෙළ ගහගෙන තියෙනවා. අපි මේ විදිහට කතා කරගෙන යන අමතක වෙන හින්දා සාමාන්‍යයෙන් අපි මෙහෙම බැලුවොත් එහෙම සමහර කාර්මික ශිල්පීන්ගේ දවසේ සම්මත මුදල් අය කිරීම තියෙනවා. උදාහරණයක් විදිහට පෙදරේරු කාර්මික ශිල්පියෙක් ගත්තොත් එහෙම දවසකට 3500ක් වගේ අද කාලේ අය කරනවා. එතකොට එයාගේ සහායකයාට රුපියල් 2500ක් වගේ මුදලක් දෙනවා. එතකොට දැන් අපි මේක දවසේ පැය 8ක් විතර වැඩ කරන්නේ. පැය 8ට බෙදලා බැලුවොත් එහෙම 3500 8න් බෙදලා බැලුවොත් එහෙම රුපියල් 437ක් වගේ ගාණක් එනවා. අපි මේක රවුන්ඩ් කරලා ගමුකෝ. පැයකට රුපියල් 450ක් 500ක් වගේ මුදලක් කියමු. තවත් ලේසි. එතකොට අපි රුපියල් 500ක් වගේ පැයකට අය කරනවා කියලා සම්මතයකට අපිට එන්න පුළුවන්. හැබැයි ඉතින් තමුන් NQ level 4 මට්ටමටවත් ඇවිල්ලා නැත්තම් වැඩ හරියට දන්නේ නැතුව අතපත ගා කාලේ නාස්ති කරලා මුදල් අය කිරීම කරනවා නම් අපිට මේ ඒකට අර පැයකට අය කරන ගාන අසාධාරණයක් වෙන්න පුළුවන්. ඒ හින්දා තමුන් හොඳ දක්ෂ ශිල්පියෙක් වෙනතුරු මේ පැයකට අය කරන ක්‍රමය ගැන පොඩ්ඩක් සලකා බලන්න වෙනවා. ඊළඟට තමයි සමහර රිපෙයාර් වලට අපි සම්මත ගණන් අය කරනවා. සම්මතයක් තියාගන්නවා. අපි උදාහරණයක් විදිහට CRT වර්ගයේ අඟල් 14 ටීවී එකක් ඇතුළ මේ පියන ඇරලා ඇතුලේ මොන හරි රිපෙයාර් එකක් කරොත් එහෙම අපි ඒකට සාමාන්‍යයෙන් රුපියල් 17,500ක් අතර මුදලක් අය කරනවා කියලා සම්මතයක් තියාගන්න පුළුවන්. ඒතර මම කරන දේම තමයි මම මේ ඔබට කියන්නේ. ඒත් අමතරව ඊට වැඩි ටිකක් ලොකු ටීවී එකක් අඟල් 21 CRT ටීවී එකක් වගේ ගේරුවොත් එහෙම අපි ඒක උස්සන්ට පෙරලන්ට වෙන මහන්සිය වැඩි, කාලේ වැඩි, ඒකේ දූවිලි පිහින්ට ඒ වගේ අපිට යන කාර්ය වැඩි. ඒ හින්දා අපි ඒකට සම්මත මුදලක් තියාගන්නවා රුපියල් 2000ක් 2500ක් අතර ප්‍රමාණයක්. ඒ කියන්නේ ඇතුලේ මොනවා හරි රිපෙයාර් එකක් පොඩි පහේ රිපෙයාර් එකක් කරොත් අපි කියමුකෝ වර්ටිකල් ලයිස් එක දැම්ම. එහෙම නැත්නම් H out ට්‍රාන්සිස්ටර් එක දැම්මා. ඒ වගේ දෙයක් කරොත් එහෙම 2500ක් වගේ මුදලක් අය කරනවා. හැබැයි මම මේ කියන්නේ අර රිපෙයාර් එකට යොදා ගන්න කොටස්, ඉලෙක්ට්‍රොනික කොටස් වලට යන මුදල අයින් කරලා ඒක අපි වෙනම හදන්න ඕනේ. ඒ වගේ සම්මත අය කිරීම ක්‍රමයකට අපිට යන්නත් පුළුවන්. ඒ තව එක ක්‍රමයක්. ඒ වගේ ගෘහ විදුලි උපකරණ අලුත් වැඩියා කරනකොට ඒත් අපිට සම්මත ක්‍රමයක් තියාගන්න පුළුවන්. ගෘහ විදුලි උපකරණ කියපුවම අපි රයිස් කුකර් අලුත් වැඩියා කරනවා. එතකොට බ්ලෙන්ඩර් වගේ උපකරණ අලුත් වැඩියා කරනවා. අයන් බොක්ස් වගේ උපකරණ අලුත් වැඩියා කරන මේවටත් මේ සම්මත මුදලක් අපිට තියාගන්න පුළුවන්. දැන් අපි රයිස් කුකර් එකක් ගලවලා ඇතුළ රිපෙයාර් කරොත් එහෙම පොඩි පහේ රිපෙයාර් එකක් කරොත් එහෙම අපි ඒක ගලවන්න
සමහරට ගලවනකොට කොටස් කැඩෙනවා. ඒ වගේ දේවල් වෙනවා. අපි සම්මත මුදලක් විදිහට සාමාන්‍ය රුපියල් 650ක් 750ක් වගේ අය කරාට කමක් නැහැ. මේක ඉතින් එච්චරම ලොකු පොඩි ભેදයක් දාන්න බෑ. මොකද මේක මේසියට ගන්න හැන්ඩල් කරන්න එච්චර මේ හැම දෙයකටම එක වගේ මේකක් කියන්නේ. නමුත් අපි මෙහෙදී අර කැඩෙන බින්දෙන සමහරට රයිස් කුකර් එක කේබල් කැඩෙනවා ගලවනකොට කොටස් කැඩෙනවා. ඒ කැඩෙන ඒවාට අලුත් ඒවා දාන්න වෙනවා. අන්න එතෙන්දී අපි දාන කොටස් වලට දාන අලුතෙන් දාන පාර්ට්ස් වලට කොටස් වලට අපි ඒක වෙනම එකතු කිරීම කරන්න ඕන. මුදල් අය කිරීමක් කරන්න ඕන. එතකොට අපි සම්මත මුදලක් විදිහට තියාගත්තොත් අද කාලේ විදිහට රයිස් කුකර් එකකට 650ක් වගේ මුදලක් තියන්න පුළුවන්. රිමෝට් කන්ට්‍රෝල් එකක් අපි දැන් ටීවී වලට එහෙම එන රිමෝට් කන්ට්‍රෝල් පොඩි ළමයි එහෙම කඩලා ගේනවා. ඒවට ඒ වගේ ඒවට සාමාන්‍යයෙන් ඒවත් අපිට වර්ග දෙකකට බෙදන්න පුළුවන්. ටීවී එකේ වර්ණාකම වැඩි නම් රිපෙයාර් එක අමාරු නම් කුඩා කොටස් නම් තියෙන්නේ. LED වර්ගයේ ටීවී එකකට සාමාන්‍යයෙන් රුපියල් 250 300 අතර ගාණක් අය කරනවා. CRT වර්ගයේ ටීවී එකට ඒත් රුපියල් 150 200 වගේ මුදලකට යන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් ලේසියෙන් උස්සලා මේසෙ උඩ තියාගෙන වැඩ කරන්න පුළුවන් බ්ලෙන්ඩර් එකක් වගේ එකටත් ඒ වගේ 650 800 වගේ අතරකට අපිට රැඳෙන්න පුළුවන්. ඒ වගේම මේ බ්ලෙන්ඩර් කප් වල අපි ඩ්‍රයිවර් කප්ලර් එක දානවා මේ තව එතන මේ රිපෙයාර් කරනවා ඒ වගේ දේවල් වලට ඒත් අපිට එක කප් එකකට රුපියල් 200 250 වගේ මුදලක රැඳෙන්න පුළුවන්. ඊට පස්සේ තව ක්‍රමයක් තමයි සමහර කාර්මිකයෝ කරන වැඩේට ගාණක් පොරොන්දු වෙනවා. ගේනකොට මේ අහනවා මේකට කීයක් ඕනද කියලා. සමහර අය කලින්ම ගාණ දැනගන්න කැමති. එතකොට ඒ අහනවා මේකට කීයක් ඕනද මේ හදලා දෙන්න කියලා. එතකොට තමුන්ට එක සැරේටම ගාණක් කියන්න ලෙඩේ පැහැදිලි නම් විතරක් ලෙඩේ පැහැදිලි දැන් අපි කියමුකෝ බ්ලෙන්ඩර් එකක් අපි ස්ටාර්ට් කරලා බලනකොටම අපි දන්නවා මේකේ බ්‍රෂ් ගිහිල්ලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ ගින්දර ගොඩාක් පිට වෙනවා නම් බ්‍රෂ් වලින් එළියටත් එක්ක පේන්න තියෙනවා නම් ආමිචරේ ගිහිල්ලා තියෙනවා. එතකොට අපි ආමිචරේ දාන්න ආමිචරේට අපි රුපියල් 1800ක් වගේ ගාණක් කිව්වොත් එහෙම 1500ක් වගේ ගාණක් කිව්වොත් එහෙම අපි ඒක ටිකක් වැඩි බර තියලා කියනවා. පොරොන්දු වෙන ගාණක් නේ. අපි දන්නේ නැනේ මේකේ ඕවර්ලෝඩ් ස්විච් එක දාන්න වෙයිද දන්නේ නැහැ. තව මොනවා කරන්න වෙයිද දන්නේ නැහැ. ඒකටත් වැඩි බර ගාණක් තියලා ආමිචරේ දාන්න අපි 2000ක් වගේ ගාණක් තියලා රිපෙයාර් එකටත් එක්ක රුපියල් 3000ක් 3250ක් වගේ ගාණක් අපිට කලින් පොරොන්දු වෙන්න පුළුවන්. හැබැයි ටීවී වලට එහෙම අපිට කලින් පොරොන්දු වෙන්න එපා. මොකද අපි දන්නේ ඇතුළ ගලවලා බලනකම් අපි දන්නේ නැහැ පොරොන්දු වෙන්න ගාණක්. ඉතින් ඒ වගේ පොරොන්දු වෙනවා නම් අර සම්මත මුදලට වැඩිය එහායින් ගාණක් තියලා පොරොන්දු වෙන්න ඕන. එතකොට තව මොනවද මේදී අපි සලකන්න පුළුවන් කියලා බලමු. දැන් අපි මෙහෙදී සලකා බලන්න අපි කිමුකෝ පියුස් එකක් විතරක් ගිහින් තියෙනවා. ටීවී එකක් ගැලුවොත් පියුස් එක විතරයි ගිහින් තියෙන්නේ. පියුස් එක විතරයි ගිහින් තියෙන්නේ. නමුත් අපි සම්මත මුදලක් තියාගන්න ඕනේ මේ පියුස් එක විතරක් ගිහින් තිබ්බේ පියුස් එක රුපියල් 10යි කියලා. එහෙම රුපියල් 20 30ට මේ වැඩේ කරන්න බෑ. මොකද මේක ඇවිල්ලා මේ අපි ගෙදරක වැඩ කරත් තව කෙනෙක්ගේ වෘත්තියක් මේ. දැන් මම රජ නිලධාරියෙක් විදිහට මම ගෙදරක වැඩ කරත් මේ තව කෙනෙක්ගේ වෘත්තියක්. ඒතකොට වෘත්තිය හැල්ලුවට ලක් කරන්න බෑ. අපි සම්මත මුදල අය කරගන්න ඕනේ. ඒ නිසා මේ ඒ වගේ අපි මේ හැම වෙලේම මුදලක් අය කරන්න මේකේ මුදල් අය කරන්නේ අපි කාලයට විතරක් නෙවෙයි. උපකරණ වලට විතරක් නෙවෙයි. මේක හැමෝටම නැති දැනුමක්. අපි කාලයක් තිස්සේ කැප කරලා ගත දැනුමක් මෙතන තියෙන්නේ. ඒ හින්දා අපි ශිල්පීය දැනුමට තමයි වැඩි හරියක් මුදල් අය කරන්නේ. ඉතින් මේවට හොඳ කතාන්දරක් තියෙනවා. ඉතින් අපි ඒකට වැඩි වෙලා ගන්න නැතුව මේ කරුණු ටික විතරක් මේ කතා කරගෙන යන්න. ඊළඟට තමයි අපි මුදල් අය කරන්නට අවශ්‍ය නැති කාර්මික ශිල්පියෙක් විදිහට සානුකම්පිතව ඒ කියන්නේ චාර ධර්ම විදිහට අපි සාමාන්‍ය සමාජයේ ජීවත් වෙන මිනිස්සු අපි මේ ඒ වගේ සානුකම්පිතව මුදල් අය නොකරන අවස්ථාවක් තියෙනවා. දැන් මගේ අත්දැකීමත් එක්ක මම කියනනම් අපි හිතමුකෝ දැන් ගොඩාක් වයසක අම්මා කෙනෙක් බණ අහන්න කියලා පොඩි පහේ රේඩියෝ එකක් හදාගෙන එන්න આવොත් එහෙම අපි මේකට කාලය මුදල් ඒවා මේවා වැඩි මේ හිතන්නේ නැතුව අපිට සානුකම්පිතව හිතලා ගමේ ඉන්න මිනිස්සු අපි ඒ වගේ විදිහට අපි මුදල් අය නොකරම දෙන වෙලාවල තියෙනවා. ඉතින් එහෙම දේවල් කරන්න පුළුවන්. මම ප්‍රතිපත්තියක් විදිහට ඔය කන් ඇහෙන්නේ නැති අය ගේන පොඩි හියරින් එයිඩ් උපකරණ වල වයර් එකක් පාස්සලා දුන්නට එතකොට මේ ඇස් කණ්ණාඩි වල මොන හරි යන්නේක් දාලා දුන්නට එහෙම මුදල් අය කරන්නේ නැහැ. ඉතින් ඒවත් අපි කාර්මික ශිල්පී විදිහට දැනගන්න ඕනේ.
තව එකක් තමයි ආගමික ආයතන හා සුබ සාධක ආයතන ඒ වගේ අපි ළඟට වැඩ ගේනවා. දැන් අපි සමහරට සුබ සාධක සමිතියක සමාජිකයෙක් වෙන්න පුළුවන්, නිලතලයක් දරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක ඒ වගේ ආයතනයක මේ පබ්ලික් ඇඩ්‍රස් ඇම්ප් එකක්, ඒ වගේ ඇම්ප් එකක් ගෙනාවොත් ඒවට යුනිට් එකක් දාලා දුන්නොත් එහෙම ඒවා අපිට ඉතින් ටිකක් නොසලකා ඇරලා මුදල් අය කිරීමක් නොකර ඉන්න පුළුවන්. ඒවට ඉතින් උපකරණ අරන් දෙන්න ඕනේ. අපිට අතින් දාලා කරන්න බෑ. යුනිට් එක ගෙනල්ලා දෙන්න කියලා අපිට මුදල් අය කිරීමකින් තොරව දාලා දෙන්න පුළුවන්. ඉතින් ආගමික ස්ථානත් එහෙමයි. අපි ආගමික ભેදයක් නැහැ. පන්සලටත් එකයි, පල්ලියටත් එකයි. ඒ වගේ ආගමික ආයතනයකින් දෙයක් ගෙනාවොත් ඒත් අපිට මේ ගැන සලකා බලලා අපිට මුදල් අය කිරීමකින් තොරව අර උපකරණ වලට විතරක් මුදල් අය කරගෙන ඒ වගේ විදිහට සලකලා බලලා කරලා දෙන එක කාර්මික ශිල්පියෙකුට කොයි විදිහකින්වත් පාඩුවක් අවාසියක් වෙන්නේ නැහැ. ඒක අපි අර කැප කරපු දේ කොතනින් හරි අපිට ලැබෙනවා. ඒ හින්දා මේ ඒ වගේ මුදල් අය කිරීමේදී සැලකිය යුතු කරුණු මේ වගේ දේවල් තියෙනවා ඉතින්. ඊට පස්සේ අර කිව්වා වගේ NQ level 4 මට්ටමවත් නැත්තම් පැය ගානට අර හරියටම අර තීරි වලට මුදල් අය කරන්න යන්න එපා. මොකද අපේ නොදැනුවත්කම අපි ශිල්පය හරියට ප්‍රගුණ කරලා නැති හින්දා අපිට අයන් එකක් ගලවලා රයිස් කුකර් එකක් ගලවලා රිපෙයාර් කරන්න යන වෙලාව වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක ඉතින් අපි පැය ගානට අර සම්මත මුදල් වලට අය කරන්න යන්න එපා. වැඩ හොඳට ඉගෙන ගත්තට පස්සේ ඉතින් අර මේ සම්මත මුදල් වලට අය කරාට කමන්නේ. මොකද තමුන් ළඟට ඕන තරම් වැඩ එනවා. මේ තමුන් මාකට් වෙනවා ඇත්තටම. තමුන් ළඟට ඕන තරම් මිනිස්සු ඇවිල්ලා ඕන තරම් සල්ලි දීලා වැඩ කරගන්න පුළුවන් මට්ටමට එනවා. අන්න එතෙන්දී අපිට මේ සල්ලි ගැන වැඩි හිතන්න ඕනේ නැහැ. අපිට මේ මුදල් මිනිසුන්ගෙන් නිකම්ම එන්න පටන් ගන්නවා. සමහර කස්ටමර්ස්ලා ඉන්නවා මේ යාට මේ සල්ලි ප්‍රශ්නයක් නැහැ. එයා ඉල්ලනවටත් වැඩි ගාණක් දීලා අපේ වැඩ කරගෙන යනවා. නමුත් මේ වැදගත්ම දෙයක් තමයි වැඩි මේ රිපෙයාර් කරන්න ඉස්සරලා හරියට මේ ඒකේ ගැඹුර දන්නේ නැතුව ගණන් පොරොන්දු වෙලා හදලා දෙන්න යන්න එපා. රිපෙයාර් කරන්න ඉස්සර දෙන. දැන් අපි තව කෙනෙක්ගේ යටතේ වැඩ කරන කාර්මික ශිල්පියෙක් නම් රිපෙයාර් කරන්න ඉස්සරලා සන්තෝෂමක් දෙනවා. නිකම් ටිප් එකක්, බටා එකක් වගේ. අන්න ඒකත් ගන්න එපා. ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන් තරම් දුරට. රිපෙයාර් එකක් කරලා ඉවරුණාට පස්සේ අපි වෙන කෙනෙක් යටතේ වැඩ කරන ශිල්පියෙක් නම් රිපෙයාර් කරලා ඉවරුණාට පස්සේ කවුරු හරි කස්ටමර් කෙනෙක් සන්තෝෂමට දුන්නොත් ඒක ඉතින් ගත්තට වරදක් නැහැ. නමුත් අර කලින් ගන්න එක ටිකක් අවදානම් තියෙනවා. ඒක අපි බැඳීමක් වෙනවා. අපිට කරදරකාර බැඳීමක් වෙනවා. අන්න ඒ හින්දා මේ ඒ වගේ දේවල් වලට මුදල් අය කරන්න ටිකක් පරිස්සම් වෙන්න ඕන. ආයෙ තව තියෙනවා මේ අපි ප්‍රදේශවල හැටියට. ඒ කියන්නේ සමහර ප්‍රදේශ ගොඩාක් දුෂ්කරයි, කාර්මික ශිල්පීන් අඩුයි. එතකොට උපකරණ ලබා ගන්න තියෙන අවස්ථා අඩුයි. ඒ වගේ වේලාවල අනික ගොඩාක් ගමේම ඉන්නේ ආර්ථික මට්ටමින් ගොඩාක් අඩු අය. අන්න ඒ අවස්ථාවලත් අපි මුදල් අය කිරීම සම්බන්ධව සැලකිය යුතු කරුණු කාරණා තියෙනවා. ඒවා මම ඔක්කොම කියන්න ඕන දේවල් නෙවෙයි. ඔයාලා ඒවා ඉතින් කල්පනා කරලා ගන්න ඕනේ. මොකද අපි ගොඩාක් දුර ගිහින් අපි අමතර කොටස් එහෙම ගේන්නේ. ඒ වගේ වෙලාවන් වලදී අපි අමතර කොටස් වලට අපේ යන ගමන් වියදම වගේ කියන්නේ අපි දුර ඈත ටවුන් එකකට ගිහින් කෑලි හැම ගේනවා නම් මට එහෙම අය කතා කරලා කියනවා දුර ඈත ටවුන් එකට ගිහින් කෑලි ගේන්න සිද්ධ වෙන වෙලාවල් තියෙනවා. ඒ වගේ වෙලාවල් වලදී අපි ඒ රිපෙයාර් එකෙම තමයි මේ මුදල පියව ගන්න වෙන්නේ. ඉතින් ඒක හිතලා බලලා මේ කරන්න ඕන. ඉතින් මේ වගේ කරුණු තමයි මුදල් අය කිරීම සම්බන්ධව කතා කරන්න තියෙන්නේ. හැබැයි කොයි වෙලේකවත් මුදල් අය නොකර ඉන්න එපා. අපිට නෑදෑයෙක් හරි කමන්නේ, යම් මට්ටමක දුරස්ත නෑදෑයෙක් හරි කමන්නේ, මොන හරි රිපෙයාර් එකක් කරලා මුදලක් දෙනවා නම් ඒක බාර ගන්න. මොකද නැත්තම් අපි නොගෙන හිටියොත් අපිට දිගින් දිගටම නොගෙන ඉන්න සිද්ධ වෙනවා. අපිට මුදල් නොගැනීම තුලින් අපි දැන් මුදල් යාළුවෙක්ගෙන් හරි මුදල් ගත්තේ නැත්තම් එයා අපිට ආයේ වැඩ ගේන්නේ නැහැ. ඉතින් මේවා මේ අත්දැකීම් තුලින් කියනවා. ඉතින් යාළුවෙක්ගේ වුණත් යම් මුදලක් ගන්න එයා ගත්තොත් තමයි එයා ගන්නවට කැමති. එයා ගත්තොත් තමයි නැවත අපිට ආය වැඩක් ගෙනල්ලා දෙන්නේ. ඉතින් මේ වගේ කරුණු ටිකක් තමයි මුදල් අය කිරීම සම්බන්ධව කරන්න තියෙන්නේ. සමහර විට මම කියපු කාරණා ඔබට නොගැලපෙන්න පුළුවන්. මම ඉතින් දැන් මේ සෑහෙන කාලයක් මේ රිපෙයාර් කරන අත්දැකීම් එක්ක ආපු කරුණු ටිකක් තමයි මම කිව්වේ. ඉතින් මම දන්න අයත් මේ වීඩියෝ එක බලන්න පුළුවන්. නමුත් මේව තමයි මට තේරෙන හොඳම විදිහ මුදල් අය කිරීම සම්බන්ධව. එහෙනම් ඉතින් අපි වැඩි දුරටත් කතා කරන්න ඕනේ. මට අන්තිමේට කියන්න තියෙන්නේ මල නොතලා රොන් ගන්න. ඒ කියන්නේ අපි
කාටවත් කරදරයක් නැතුව අපේ මේ දැනුමට සරිලන මුදලක් අය කරගෙන මේ ගනුදෙනුව මානසිකත්වයේ ඉක්මවා යන්නේ නැතුව කරගන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. එහෙනම් ඉතින් වැඩි ඉස්සරහන අපි වැඩි දීර්ඝ කරන්න ඕනේ. මෙතකින් ඔබෙන් සමුගන්න සුබ දවසක්.